ඔබට හිතනවා වෙලාවකට නේ හරිද මෙච්චර හොඳට ඉන්න හදද්දි කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න හදද්දි කිසි කෙනෙක් එක කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ඉන්න හදද්දි හැම ප්‍රශ්නෙම විසඳගෙන යන්න හදද්දි ඇයි මටම මේ වගේ වෙන්නේ ඇයි මටම මේ විදිහට ප්‍රශ්න එන්නේ හිතනවද නැද්ද හිතනවා ඒක තමයි මේ ලෝකේ ස්වභාවය කොච්චර ඔබ ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න හැදුවත් මේකේ ප්‍රශ්න වෙනවද නැද්ද ප්‍රශ්න එනවා ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දී තනියම ඔබට මේකෙන් නිවෙන්න වෙනවද නැද්ද තනියම නිවෙන්නම වෙනවා. පැහැදිලිද කියප එක? තේරුණාද කියප එක? හරි. එහෙනම් ප්‍රශ්න වෙච්චාවේ, කලබල වෙච්චාවේ, ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා. පවුල ඇතුලේ වුණත් අනිත් හැමෝම කලබල වෙද්දී සමහර අවස්ථාවල ඔබට තනියම නිවෙන්න වෙනවා. තේරෙනවනේ කියන එක? එහෙනම් සමාජය කලබල වෙන තැන අදින් පස්සේ ඔබ තේරුම් ගන්න තනියම නිවෙන්න ඕනේ කියන එක. තනියම පැත්තකට නිවෙන්න ඉවසන්න. තේරුණාද කියප එක? හරි. ප්‍රශ්න නැති කෙනෙක් අත උස්සා. ජීවිතේ ප්‍රශ්න නැති කෙනෙක්. පවුලේ රස්සාවේ ගත කරන ජීවිතේ වැඩිහිටි කෙනෙක්. කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවිතේ ගත කරන කෙනෙක්. එක්කෙනෙක්වත් ඉන්නවද? එක්කෙනෙක්වත් නැහැ. ඔන්න ඔය ස්වභාවය තේරුම් ගන්න. මෙතන ඉන්න හැමෝගෙම ජීවිතවල හැමෝටම ප්‍රශ්න තියෙද නැද්ද? හැමෝටම ප්‍රශ්න තියෙනවා. හරිද? හැබැයි අපි හිතනවා මට විතරයි හැම එකම වෙන්නේ කියලා හිතිලා නැද්ද? හිතනවා නේ වෙලාවකට හිතනවා ඇයි මට මෙහෙම වෙන්නේ මෙච්චර හොඳ කළත් මටම එහෙම වුණා ඇයි මට විතරක් එහෙම වෙන්නේ හිතනවද නැද්ද හිතනවා එහෙනම් දැන් තේරුම් ගන්න හැමෝගෙම පවුල්වල ප්‍රශ්න තියෙනවා හැමෝගෙම රස්සාවල ප්‍රශ්න තියෙනවා හැමෝගෙම ජීවිතවල හැමෝටම මොකද තියෙන්නේ ප්‍රශ්න තියෙනවා ඔන්න පොදු ස්වභාවය තේරුම් ගන්න කවදාවත් අදින් පස්සේ හිතන්න බෑ ඇයි මටම එහෙම වුනේ ඇයි මට විතරක් එහෙම වෙන්නේ තේරෙනවද කියන එක? එහෙම හිතද්දී ඒ ප්‍රශ්න ඕනවට වඩා බැරෑරුම් වෙනවද නැද්ද? ප්‍රශ්න ඕනවට වඩා බැරෑරුම් වෙනවා. ප්‍රශ්නවල විසඳුම ඕනවට වඩා විසඳන්න අමාරු වෙනවා. ජීවිතේ හරි අමාරු වෙනවා. තේරෙනවද කියන එක? එහෙනම් අදින් පස්සේ කවදාවත් හිතන්න එපා ප්‍රශ්න වෙන්නේ මට විතරයි කියලා. ප්‍රශ්න පොදුයි කියලා තේරුම් ගනිද්දී පිළිතුර සරලයිද නැද්ද? පිළිතුර සරලයි. එහෙම හිතන්න. දැන් අද බනහන්නේද්දි ඔයත් හිතන්න සෙරෙප්පු දෙක ගලවලා ආව අන්න ඉස්සරහ ගේට්ටුව ගාවේ. ගලවලා ඇතුළට ඇවිල්ලා දැන් ඔන්න බනහනවා. බණ ඉවරලා ගිහින් බලද්දි සෙරෙප්පු දෙක නැති වෙලා. රුපියල් 1000ක් දීලා එන ගමන් ගත්ත අලුත්ම සෙරෙප්පු දෙක. එළියට ගිහින් බලද්දි නැති වෙලා. තේරෙනවද? දැන් ප්‍රශ්නයක් දැනද ඕක? ඔක ප්‍රශ්නයක්. කල්පනා කරන ඉතින් අද අලුතෙන්ම ගත්ත සෙරෙප්පු දෙක අනේ අපරාධේ කවුරු හොරකම් කරන් ගිහිල්ලත් දන්නේ නැහැ මෙවුන්ට මෙහෙම නෙවෙයි රෑ එළි වෙනකම් මේවා ගෙනල්ලා පුරවලා තියලා බලෙන් බන ඇසුවත් මෙවුන් නම් හැදෙන જાතියක් නෙවෙයි කියලා බැන බැන දුකින් ඉන්නවා. දැන් ඒක ඔබට ප්‍රශ්නයක්ද නැද්ද? ප්‍රශ්නයක්. ওই ප්‍රශ්න ගැන කල්පනා කර කර හිත හිත ඉන්න වෙලාවේ ඔය ළඟම ඉන්න යාළුවා එනවා ඔබේ ළඟට. ඔය හැබැයි ඉන්නේ ඔබේ හිතවතා. එයා එනවා ඔබේ ළඟට. දැන් ඔබ හරි දුකෙන් ඉන්නේ සෙරෙප්පු දෙක නැති වෙච්ච එකට. ඒ දුකෙන් ඉන්න වෙලාවේ ඔබේ යාළුවා ඔබේ ළඟට ඇවිල්ලා කියනවා මාර වැඩේ වෙලා තියෙන්නේ මගේ සෙරෙප්පු දෙකක් නැති වෙලා. ඕක ඇහුවම පස්සේ මොකෝ වෙන්නේ? ඇත්තටම ඔබට තියෙන දුක වැඩි වෙනවද නැත්නම් අඩු වෙනවද? ඇත්තටම වෙන්නේ මොකද්ද? මොකද්ද වෙන්නේ දුක? යාළුවා ළඟ තියාගෙන කියන්න බෑ දැන් නේ. මොකද්ද වෙන්නේ? දුක අඩු වෙනවා නේ. මරු යාළුවා අපිට ඉන්නේ. ඇයි දුක අඩු වෙන්නේ? හරියට. එයා ඇවිල්ලා කිව්වන් පස්සේ අපිට හිතෙනවා එහෙනම් කමන්නේ මෙයාගේ සිරප්පු දෙකක් නැති වෙලා නේ. හරිද? එහෙම හිතෙද්දි අර පළවෙනියට දැනිච්ච වේදනාව අපහසු ඒ තරම් දැනෙන්නේ නෑ. නිකමට හිතන්න. රුපියල් 1000ක් දීලා දාගෙන ආපු සිරප්පු දෙක අරගෙන ආපු සිරප්පු දෙක නැති වෙලා ඕක ගැන කල්පනා කර කර දුකෙන් ඉන්න වෙලාවේ එක්කෙනෙක් යනවතන එහා පැත්තෙන් අපරාධ 25000ක් දීලා ගත්ත සිරප්පු දෙක නැති වෙලා. දැන් ඕක ඇහුනම් පස්සේ ඔබට මොකෝ හිතෙන්නේ? අඩුමර රුපියල් 1000ක් දීලා ගත්ත සෙරප්පු දෙක නැති වුණා කියලා කියන්නවත් හිතනවද? කියන්නවත් හිතෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ ගැන ඔබටවත් හිතන්න හිතනවද? ඔබටවත් හිතන්න හිතෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? ඔබ හිතනවා සමහර ප්‍රශ්න ඇයි මට එහෙම උනේ කියලා. ඔබ සමහරලාට හිතනවා මෙච්චර කරපු මටම ඇයි එහෙම උනේ කියලා. ඒක හරි අමාරුයි. කවදාවත් එහෙම හිතන්න එපා. ඔබේ ජීවිතයේ ඔබ වැඩියෙන්ම විඳවපු ප්‍රශ්නටත් වඩා ඒ වගේම ප්‍රශ්නවලදී ඊට වඩා විඳවපු මිනිස්සුත් අද මේ පොළොව තුල හරි ශක්තිමත්ව ජීවත් වෙනවා. තේරෙනවද කියන එක? එහෙනම් ප්‍රශ්න වලින් විඳවන පළවෙනි කෙනත් ඔබ නෙවෙයි, අවසාන කෙනත් ඔබ නෙවෙයි. ඔබට ආපු ප්‍රශ්නවලත් ඒ පළවෙනි ප්‍රශ්නෙත් නෙවෙයි, ඒ අවසාන ප්‍රශ්නෙත් නෙවෙයි. පැහැදිලිද කියප එක? එහෙනම් අදින් පස්සේ හිතන්නවත් එපා ඇයි මටම එහෙම උනේ කියලා. එහෙම දේවල් මේ ලෝකේ නැහැ. ඔබට විතරක් වෙන දේවල්. තේරුණාද ඒක?
පැහැදිලිද? හරි. ඊළඟ එක. කිසිම ප්‍රශ්නයක් හැමදාම තියෙනවා. සමහර ප්‍රශ්න ආපු දවස්වල හිතුණා නේද කවද මේවා විසඳෙයිද දන්නේ කවද මට hina වෙලා ඉන්න ලැබෙයිද දන්නේ කවද මගේ මේ දුක අඩු වෙයිද දන්නේ කවද මේ ප්‍රශ්න විසඳෙයිද දන්නේ අනේ මේව නම් කවදාවත් විසඳෙන එකක් නෑ හැමදාම දුක් විඳ විඳ තමයි මට ඉන්න වෙන්නේ එහෙම හිතලා නැද්ද එහෙම හිතනවා මං කියනද පොඩි වැඩක් කරන්න හරි මතක් කරගන්න මීට කලින් අඬලා තියෙනවද ජීවිතේ ඈ අඬලා තියනවනේ හරි. මීට කලින් ඔබ ජීවිතේ වැඩියෙන්ම අඬපු දවස සහ ඒ අඬපු ප්‍රශ්නේ මතක් කරගන්න. හරිද? මතක් කරගෙන අද ගෙදර ගිහිල්ලා අද රැට එදා තරම් පුළුවන් නම් හිතලම අඬන්න. පුළුවන්ද කරන්න? ඔබ ජීවිතේ වැඩියෙන්ම අඬපු ප්‍රශ්නය අද ගෙදර ගිහිල්ලා මතක් කරගත්තා. වෙන එදා පළවෙනි දවසේ අඬපු තරම් පුළුවන් නම් අද රැට ගිහිල්ලා හිතලම අඬන්න. එහෙම පුළුවන්ද කරන්න? තේරෙනවද එතකොට මේකේ ස්වභාවය? හරිද? අද ඔබට එදා ඒ ප්‍රශ්නේදී ඇඬුවා. ඒ අඬද්දි හිතුණා කවද මේක විසඳෙයිද කියලා. හැබැයි අද ඔබට හිතලවත් එදා තරම් අද අඬන්න බෑ. තේරෙනවනේ ස්වභාවය. සමහර ප්‍රශ්න එන දවස් තියෙනවා. මේ ටික හොඳට මතක තියාගන්න. ඒ ප්‍රශ්න එන දවස්වල හිතෙනවා ඒ දවස්වල ස්වභාවය තමයි රැට නිින්ද යන්නේ කොච්චර නිදා ගන්න හැදුවත් නිින්ද යන්නේ කන කෑම එක කා ගන්න බෑ ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා හැම වෙලාවෙම මේ ප්‍රශ්න ගැන කල්පනා කරනවා කොච්චර අය මාත් එක්ක හිටියත් මම තනි වෙලා කියලා හැඟීම දැනෙන්න පටන් ගන්නවා මේ ගොඩාක් පිරිසක් ඉන්නවා මාත් එක්ක හැබැයි මම තනි වෙලා කියන හැඟීම දැනෙන්න පටන් ගන්නවා ඒ දැනෙන හැඟීමත් එක්ක මම වෙන් වෙලා කියන හැඟීම දැනෙනවා ඒක දැනෙන්න පටන් ගත්තාන් පස්සේ ඒකේ අවසානෙටම ගියාම මට මංවත් නැහැ මැරිලා ගියා නම් හොඳයි කියලා හිතනවද නැද්ද හිතනවා මැරෙන්න හිතන වෙලාවල් එනවා මැරෙන්න හිතන දවස් එනවා මේ ප්‍රශ්න විසඳන එකක් නෑ මැරෙන්න ඕනි කියලා හිතන දවස් එනවා හැබැයි එදාට මම මේ අද කියපු ටික මතක තියාගන්න ඒ ප්‍රශ්නේ අනිවාර්යෙන් විසඳනවද නැද්ද විසඳනවා එදාට කවදාවත් හරිද ඒ ප්‍රශ්නේ ආපු වෙලාවට ඒ විඳවන වෙලාවට එදාට කවදාවත් ඔබ හිතන්න එපා ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න එපා. පැහැදිලිද කියන එක මේක හොඳට මතක තියාගන්න. හැඟීම් වලින් අන්ත වෙච්ච වෙලාවට, ගොඩක් දුක් වෙන වෙලාවට, වේදනාව විඳින වෙලාවට එදාට කවදාවත් ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න එපා. ඇයි මට එහෙම වුනේ? මම මෙන්න මෙහෙම කරා නම් ඒ දේ එහෙම නොවෙන්න තිබ්බා. මං එදා මේ දේ නොකරනම් ඒ දේ එහෙම නොවෙන්න තිබ්බා. අපරාධ එහෙම නොවෙන්න මට මේ දේ කරන්න තිබ්බා. ඇයි මට එහෙම වුනේ? මම මේ දේ කරොතින් ඒක එහෙම නොවේයි. ඒ දේ නිවැරදි වෙයි. ඒක හරි ගස්ස ගන්න පුළුවන් මම මෙහෙම කරොත්. එහෙම හිතන්න ඔබ ගැන කලකිරෙන්න පටන් ගන්නවා. එහෙම හිතන්න ඔබ ගැන විඳවන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබට ඔබ එපා වෙන්නේ මැරෙන්න හිතනවා. ඒ නිසා ආරාධනා කරනවා අන්න ඒ වෙලාවට ඉවසගෙන ඉන්න. කාලයට ගත වෙන්න දෙන්න. උත්තර හොයන්න එපා. ඇයි එහෙම උනේ? එහෙම නොවෙන්න නම් මම මොකද කරන්න ඕනේ? එහෙම හිතන්න එපා. කාලය ගත වෙන්න දෙන්න. කාලය ගත වෙන්න මේකේ ස්වභාවය තමයි මෙන්න මේ වාක්‍ය මතක තියාගන්න. මෙයත් වෙනස් වනු ඇත. මොකද්ද? මෙයත් වෙනස් වනු ඇත. මේ ලෝකේ සියලු දේ වෙනස් වෙනවා. ඔබ අද විඳවන ප්‍රශ්නේ අද අමාරු ඇති. අල්ලගෙන ඉන්න අමාරු ඇති. ජීවිතේ හරි අමාරු ඇති. හැබැයි මේ මොහොත ගත කරන්නනේ. මේ මොහොත ගත වෙන්න දෙන්න. ගත වෙන්න කාලය යන්න ඔය දුකත් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒක රජ කෙනෙක්ට ඕනේ වුණා එයාගේ ජීවිතේ එයාට මොන ප්‍රශ්නයාවත් ඒක විසඳ ගන්න පුළුවන් විදිහේ උත්තරයක්. මහමෙතුරුන්ට කිව්වම මහමෙතුරු ගිහිල්ලා ඒක ඍෂිවරයෙක් හම්බුණා. දක්ෂ ඍෂිවරයෙක් හම්බුණා. ඒ ඍෂිවරයාට ගිහින් කිව්වා අපේ රජතුමාට රත්තරන් වටින වචන ටිකක් ඕනේ මොන ප්‍රශ්නයාවත් ජීවිතේ හදාගන්න. රජතුමාට ඒ ඍෂිවරයා දුන්න මුද්දක්. මේ මුද්ද ගිහිල්ලා රජතුමාට දෙන්න මුද්ද ඇතුලේ තියෙන වචන ටිකක් ලියලා. රජතුමාට කියන්න ජීවිතේ අමාරුම ප්‍රශ්න එනකන් මුද්ද ගලවන්න එපා. අමාරුම ප්‍රශ්න ආපු වෙලාවට මුද්ද ගැලෙව්වා. ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා කිව්වා. රජතුමාට මුද්ද ගිහිල්ලා දුන්නා. රජතුමා මුද්ද ඇඟිල්ලට දාගත්තා. කාලය ගත වුණා. ටික ප්‍රශ්න ආවා. එක දවසක් සතුරු ආක්‍රමණයක් ආවා. රජතුමාට හිටපු සේනාවත් එක්ක රාජ්‍යයෙන් පලා යන්න වුණා. පලා යන වෙලාවේ තේරුණා මේක තමයි ලොකුම ප්‍රශ්නේ. මම මුද්ද ගලවලා බලන්න. මුද්ද ගැලෙව්වා. මුද්ද ඇතුලේ තිබ්බ ලියලා මොකද්ද? මෙයත් වෙනස් වනු ඇත. මොකද ලියලා තිබ්බේ? මෙයත් වෙනස් වනු ඇත. අද ලියලා ගිහිල්ලා ගෙදර බිත්තිය ගහලා ලිව්වත් පාඩු නෑ. පේන තැනක ලියලා තිබ්බත් පාඩු නෑ. හැමදේම වෙනස් වෙනවා. ඒක හරි වටින වචන ටිකක්. තිබ්බ මෙයත් වෙනස් වනු ඇත. රජතුමා පරාද වෙලා හිටියේ. රජතුමා තේරුම් ගත්ත මෙයත්
වෙනස් වනු ඇත. ජයග්‍රහණයකට මගේ පරාජය මං හරවනවා. සේනාව සන්නද්ධ කරගත්තා. සතුරන් එරෙහිව නැවත ආක්‍රමණය කරා. තමන්ගේ රාජ්‍ය නැවත ලබා ගත්තා. රාජ්‍ය ජයග්‍රහණය කරා. ජයග්‍රහණය කරපු වෙලාවේදී රජතුමාට හරි සතුටුයි. ලොකු සාදයක් සංවිධානය කරා. හිතවත් රජවරුන්ට, මහ ඇමතිවරුන්ට හිටපු අයට කතා කරලා හොඳ සාදයක් සංවිධානය කරා. රජතුමා සාදයේ වෙලාවේ හරිම සතුටින් නටල ගායලා විනෝද වුණා. ඒ ඉන්න වෙලාවේ රජතුමා නිකමට වගේ මුද්ද ගැලෙව්වා. මොකද්ද මුද්දේ තිබ්බේ? මෙයත් වෙනස් වනු ඇත. රජතුමාට තේරුණා මේ සතුටත් වෙනස් වෙනවා. ඒකයි මේකේ ස්වභාවය. පැහැදිලිද කියපු එක? එහෙනම් අපි මේ ගත කරන හැම ප්‍රශ්නයක්ම වෙනස් වෙනවා. හැම සතුටක්ම වෙනස් වෙනවා. හැම දුකක්ම වෙනස් වෙනවා. ඒ ASCII අපිට ජීවත් වෙන්නම වෙනවා. ලස්සනට ජීවත් වෙන්න. තේරුණාද ඒක? හරි. ඊළඟ එක. තේරෙනවද ප්‍රශ්නේ එකේ පොඩි වෙනසක් තියෙනවා කියලා? ජීවිතේ එක එක වයස්වල තියෙන ප්‍රශ්න වෙනස්ද නැද්ද? වෙනස්. එකම ගෙදර, එකම සමාජයේ, එකම තැන ඉන්න වයස් දෙකක කෙනෙක්ට එන ප්‍රශ්න වෙනස්ද නැද්ද? එන ප්‍රශ්න වෙනස්. අවුරුදු 10 දී එන ප්‍රශ්න වෙනස්. අවුරුදු 20 දී එන ප්‍රශ්න වෙනස්. ඒ කාලවලදී එන ප්‍රශ්න වෙනස්. ජීවිතේ වැඩියෙන්ම අසාර්ථක වීම, ජීවිතේ වැඩියෙන්ම පරාජය වීම, ජීවිතේ වැඩියෙන්ම අහිමි වීම සිද්ධ වෙන්නේ මොන කාලෙදිද? අපි ගත කරන මේ ජීවිතේ අදකින් තියෙන මොන කාලෙදිද? තරුණ කාලේ. තේරෙනවද කියන එක? තරුණ කාලේදී ප්‍රශ්න වැඩි. තරුණ කාලේදී ස්වභාවය තමයි කරන පළවෙනි දේ ගොඩාක් වෙලාවට අසාර්ථක වෙනවා. පළවෙනි දේ නෙවෙයි පළවෙනි සියල්ලම ගොඩක් වෙලාවට අසාර්ථක වෙනවා. පළවෙනි සියලු ජයග්‍රහණ පරාජයන් බවට ගොඩාක් දුරට තරුණ කාලේදීපත් වෙනවා. පළවෙනි සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් බවට පත් වෙනවා. පළවෙනි හිමිවීම අහිමි වෙනවා. ඒක තමයි තරුණ කාලේ ස්වභාවය. ඒක තමයි තාරුණ්‍ය ජීවිතයේ ස්වභාවය. ඇයි ඒක එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? හේතුව තමයි ළමා කාලයේ ඉඳන් වගකීම් සහගත ජීවිතයකට හුරු වෙන්න නම් තරුණ කාලෙදී ප්‍රශ්න එන්නම වෙනවද නැද්ද? ප්‍රශ්න එන්න වෙනවා. ප්‍රශ්නත් එක්ක අපිට කරන්න තියෙනවා විකල්ප දෙකක්. එකක් ප්‍රශ්න වලින් පැනලා යනවා. අනිත් එක ප්‍රශ්නත් එක්ක ජීවත් වෙනවා. ජීවිතය වෙනුවෙන් අපි මොකද කරන්න ඕනේ? ප්‍රශ්න වලින් පැනලා යන එකද ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන එකද? මොකද කරන්න ඕනේ? ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න වෙනවා. තේරෙනවද කියන එක? කුලී වැඩ කරන කෙනෙක්ට අවුවට යන්නම වෙනවද නැද්ද? අවුවට යන්නම වෙනවා. එයා හිතුවොතින් මට අවුවට යන්න බෑ, මට කලන්තේ දානවා, මට මේ අවුව දරා ගන්න බෑ. එහෙම කියලා හිතුවොතින්, එහෙම හිතලා මෙයා අවුවට යන එක නැවැත්තුවොතින් අනිවාර්යෙන් මෙයාට බඩගින්න මැරෙන්න වෙනවද නැද්ද? බඩගින්න මැරෙන්න වෙනවා නේ. ඒ නිසා මෙයාට අවුවට යන්නම වෙනවා. පළවෙනි දවසේ මෙයා අවුවට යනවා. පළවෙනි දවසේ තරම් දෙවෙනි දවසේ අවුව අමාරුයිද? දෙවෙනි දවසේ අමාරු නෑ. දෙවෙනි දවසේ තරම් තුන්වෙනි දවසේ අමාරුයිද? තුන්වෙනි දවසේ අමාරු නෑ. තුන්වෙනි දවසේ තරම් හතරවෙනි දවසේ අමාරු නෑ. තේරෙනවද කියන එක? හරිද? කාලයක් ගියාම මාසයක් විතර ගියාම මෙතන ඉන්නවා මේ වැඩිහිටි තාත්තලා නේ. අවුවේ මහන්සි වෙන තාත්තලා ඕනේ තරම් ඉන්නවා. දැන් මේ තාත්තලා අවුවට හුරු වෙලා දැන් සාමාන්‍ය කෙනෙක්ට අවුව අමාරු වුණාට ඒකට හුරු වෙච්ච කෙනාට ඒක සාමාන්‍ය දෙයක් වෙලා. තේරෙනවද කියන එක? ජීවිතේ සමහර දවස්වල ඔබට ප්‍රශ්න එනවා හිතා ගන්න බෑ ඇයි මට මේ විදිහේ ප්‍රශ්නයක් ආවේ. සාමාන්‍ය මිනිස්සෙක්ට එන්නේ නැති විදිහේ හරි අමාරු නේ අසරණ වෙන ප්‍රශ්න එනවා. හැමදේම නැති වෙනවා. හැමදේම අසාර්ථක වෙනවා. ෆේල් වෙනවා. මතක තියාගන්න මේ වෙලාවට සාමාන්‍ය කෙනෙක්ට එන්නේ නැති විදිහේ අමාරු ප්‍රශ්න ඔබට ආවේ. ඔබ සාමාන්‍ය කෙනෙක් නිසා නොවන නිසා. තේරෙනවද කියන එක? ඔබ සාමාන්‍ය කෙනෙක් විදිහට ජීවත් වෙන්න ඕනේ නැති නිසා. තේරෙනවද? මම නම් හරි කැමතියි මගේ ජීවිතේ මට ප්‍රශ්න එනවට. ප්‍රශ්න එන්න ප්‍රශ්න ආවේ නැතොත් අපේ ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලයක් වගේ වෙනවා නේ. හරිද? මේකේ ප්‍රශ්න නැත්තම් කිසි ගතියක් නැහැ. මං හිතන්නේ ප්‍රශ්න නැති වුණොත් සාංකාය මැරලා යනවා ප්‍රශ්න නැති වුණොත් අපිට. හරිද? දැන් ওই දවස් දෙක ප්‍රශ්නයක් එහෙම නැති වුණොත් මොකෝ වෙන්නේ? ඒට අනිත් හොඳ මරාලයක් පාත් වෙනවා නේ. හරිද? කිසි ප්‍රශ්නයක් ළඟදී උනේත් නැහැ. තේරෙනවද? ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න බෑ මේකේ. ප්‍රශ්න එන්න ඔබ ශක්තිමත් වෙනවා. පැහැදිලිද කියන එක? එහෙනම් අමාරු ප්‍රශ්න වලට මුහුණ දෙන්න. අමාරුම ප්‍රශ්න වලට ඔබ මුහුණ දෙනවා කියන්නේ ඔබ සාමාන්‍ය කෙනෙක්ට වඩා ජීවිතය වෙනුවෙන් සූදානම් කරනවා. එහෙම ජීවිතය වෙනුවෙන් සූදානම් වෙන ඔබට ඔබ දැකලා ඇති සමහරු ඉන්නවා අමාරුම දවස් ගත කරලා ආපු මිනිස්සු ඉන්නවා. තේරෙනවද?
ගොඩාක් ඔය සාර්ථක වෙච්ච හැමදේනාම ජීවිතේ ගොඩාක් අසාර්ථක වෙච්ච මිනිස්සු. දේවල් අහිමි වෙච්ච මිනිස්සු. ඒ වගේ අයට සාර්ථකත්වයට ආපු දවසට සාමාන්‍ය කෙනෙක්ට එන ප්‍රශ්න ආවන් පස්සේ එයාලට මොකද හිතෙන්නේ? ඕවත් ප්‍රශ්නද? ඕවා ප්‍රශ්නද? සාමාන්‍යයෙන් එහෙමනේ ඔය කාන්තාවන්ට වඩා පිරිමි අය ප්‍රශ්න වල මුහුණ දෙන වැඩිනේ. දැන් අම්මලා ගෙදර ඉද්දි ගෙදර වටපිටාවනේ බැලන්ස් කරන්න ඕනේ. තාත්තලා එහෙම නෙමෙයි. සමාජයට ඇවිල්ලා මුළු සමාජයක් ඒක බැලන්ස් කරන්න ඕනේ. එතකොට උණක් හැදුනම අම්මට ඒක හරි අමාරු නාට තාත්තලා ඒක දරා ගන්නවද නැද්ද? තාත්තලට ඒක දරා ගන්න වෙනවා. මොකද උණ හෙම්බිරිස්සාවට වඩා අමාරුකම් තාත්තලට මේ සමාජේ තියෙනවා. උණ හෙම්බිරිස්සාව කියලා තාත්තලට අඩියක් පස්සට තියන්න බෑ. තාත්තලට ඒකට මුහුණ දෙන්න වෙනවා. තාත්තලා ඒක ගණන් ගන්නේ නැත්තේ අමාරුවක් නැති නිසා නෙවෙයි. අපහසුයක් නැති නිසා නෙවෙයි. තාත්තලට තියෙනවා ඊට වඩා අමාරු ප්‍රශ්න වල මුහුණ දෙන්න. එතකොට උණක් හැදුනන් පස්සේ තාත්තලා කියන්නේ මේකත් ඒ හැටි ලෙඩක්ද? තේරෙනවද කියන එක? ප්‍රශ්න වලට හුරු වෙන්න. ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න. කවදාවත් ප්‍රශ්න වලින් පැනලා යන්න එපා. පැහැදිලිද? හරි. මොකද කිව්වේ ප්‍රශ්න වලින් පැනලා යන්න එපා. ප්‍රශ්න වෙන්නේ අනුන් නිසා, ප්‍රශ්න වෙන්නේ වෙන දෙයක් නිසා, ප්‍රශ්න වෙන්නේ වෙන කෙනෙක් නිසා කියලා හිතන්න එපා. ඔය